எல்லாருக்கும் வணக்கம். සියලු දෙනාටම සුබ දහවලක් වේවා. සුබ good afternoon all. අද දවසේ ඇත්තටම මේ ඉස්ලාම් බැතිමතුන් ආමන්ත්‍රණය කිරීමට අවස්ථාව ලැබීම මම භාග්‍යවන්තයි. මම lucky. I am lucky, very lucky. ඒ සඳහා ආරාධනය කරපු අපේ ඉස්ලාම් පූජස්ථාන පූජක ස්ථානයේ ඒ මෞලවිතුමන් සහ ඒ සභාපතිවරුන් ඇතුළු කමිටුවට මම ඉස්සෙල්ලාම කෘතඥ වෙනවා. ස්තුතිවන්ත වෙනවා. ස්තුති ප්‍රකාශ කරනවා. මේ වෙනකොට ලංකාව පුරාම දීපව්‍යාප්තව රටම එකට කියන වැඩසටහන ජාතික මෙහෙයුම මේ වෙනකොට ක්‍රියාත්මක කරනවා. යටිඅන්තර අපේ ප්‍රදේශයේ සීතාවකපුර පොලිස් කොට්ටාසය පුරාමත් ඒ වැඩසටහන මේ වෙනකොට ඊටාම සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. ඒ වැඩසටහන ඔස්සේ මොන වගේ ක්‍රියාදාමයක් ක්‍රියාත්මක වෙනවද කියන එක තමයි අද දවසේ මම පුංචි වෙලාවක් අරගෙන ඔබතුමන්ලව දැනුවත් කරන්න උත්සාහ කරන්නේ. ඇත්තටම දැන් ලංකාව පුරාම බැලුවොත් එහෙම දරුවෝ සහ තරුණ ප්‍රජාව වැඩිහිටියෝ මේ වෙනකොට මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම සහ ජාවාරම් විශාල වශයෙන් ක්‍රියාත්මක වෙනවා. ඒ ක්‍රියාත්මක වීම තුළ තරුණ ප්‍රජාව සහ වැඩ කරන ශ්‍රම බලකාය අපේ ක්‍රමක්‍රමයෙන් අඩු වෙමින් යනවා. ලංකාවට වැඩ කරන්න ඉන්න පිරිස ඉන්නේ කොහෙද? එක්කෝ බන්ධනාගාරයේ, එහෙම නැත්නම් පුනරුත්ථාපන කඳවුරු වල, එහෙම නැත්නම් ගෙවල් වල ඉන්න වැඩ කරන්නේ නැතුව. ඒ නිසා මේ රජයේ මැදිහත් වෙලා සහ සමස්ත ආයතන පද්ධති සියල්ලම එකතු වෙලා රටම එකට කියලා වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා. මීට කලින් අපි සීතාවකපුර පොලිස් කොට්ටාසේ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිතුමන් මැදිහත් වෙලා එක අපි වතාවක් සූදානම් වුණා මේ කණ්ඩායම එකතු කරලා. ඒ කියන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරන අය, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච අය, මේ සියලු දෙනා එකතු කරලා එක තැනකට අරගෙන ස්වයං රැකියා දීලා එහෙම නැත්නම් පුනරුත්ථාපනය කරලා මේගොල්ල ගොඩ ගන්න අපි උත්සාහ කරා. අපි මේ සීතාවකපුර කොට්ටාසයක් විදිහට. හැබැයි ඒක එච්චර ලොකු සාර්ථකත්වයකට ආවේ නැහැ. සක්සස් වුණේ නැහැ ඒක. ඒ නිසා මේ වෙලාවේ අපි හිතනවා, අපි විශ්වාස කරනවා මේ අපි සියලු දෙනා එකතු වුණොත්, ආයතන වශයෙන් එකතු වුණොත්, මේ ප්‍රජාව වශයෙන් එකතු වුණොත් අපිට හොඳ ගමනක් යන්න පුළුවන් වෙයි. 100%ක්ම සාර්ථක වෙන්නේ නැති වෙයි. හැබැයි අපිට යම් ප්‍රමාණයක් වැඩි ප්‍රතිශතයක් අපිට මේකේ සාර්ථකත්වය ළඟා කරගන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඇත්තටම මේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච දරුවෙක් ඉන්නවා නම් සමාජයේ, ඒ දරුවගේ වැරද්දක් නිසා විතරක් නෙවෙයි මේක වෙලා තියෙන්නේ. කවුද මේකට වග කියන්නේ? මේකට අපි සියලු දෙනාම වග කියන්න ඕන. අපි පොලිසිය විදියට අපි පල්ලහැට බහැලා ඉන්නේ. එතකොට අපි lost. ඊට පස්සේ අපි බැලුවොත් එහෙම සමාජයේ අනිත් ආයතන, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය සභාව, ඊළඟට අපි බැලුවොත් මේ දේවස්ථාන, මේ සියලු දෙනා අපි අසාර්ථක වෙලා තියෙනවා මේ ළමයාව ගොඩ ගන්න. ඒ නිසා අපි එක එක්කෙනා විදියට නෙවෙයි. අපි ඔක්කොම එකට එකතු වෙලා මේ වැඩේට සම්බන්ධ වුණොත් අපිට ලොකු ගමනක් යන්න පුළුවන් වෙයි. මේ වෙනකොට කියනවා ලංකාවේ බන්ධනාගාරවල ඉන්නවා කියන මරණීය දණ්ඩනයට 850ක් මරණ දණ්ඩනයට ඉන්නවා. ඒකෙනුත් හොඳම දුක හිතෙන කතාවම තමයි ඒ 850න් 5ක් ඉන්නවා, 5 දෙනෙක් ඉන්නවා පාසල් යන වයසේ දරුවෝ. පාසල් යන වයසේ දරුවෝ 5 දෙනෙක් ඉන්නවා 850 ඇතුලේ. මම නෙවෙයි කියන්නේ, බන්ධනාගාර කොමසාරිස්තුමා. එතුමා සංඛ්‍යා දත්තයක් මේ ළඟදී ඉදිරිපත් කරනවා. පාසල් ළමයි 5ක් ඉන්නවා. අපිට හොස් ගාලා යනවනේ. හරිම දුකයි. එතකොට අපි මේ
ඒ කියන්නේ තරුණ ප්‍රජාව වගේම පාසල් දරුවන්ටත් මේ තර්ජනය දැන් එන්න වැඩි. මේ ගිය සතිය අපිට කතා කරා තල්දුව ප්‍රදේශයේ පාසල් ගණනාවකින්. ඒ පාසල් දරුවෝ මේවට ඇබ්බැහි වෙමින් තියෙනවා. ඉස්සෙල්ලා නම් තිබ්බේ පාසල් වල තිබ්බේ ප්‍රාථමික මත්ද්‍රව්‍ය පාවිච්චි විතරයි. හැබැයි දැන් එන්න නරක මත්ද්‍රව්‍ය වර්ග කියන්නේ විස මත්ද්‍රව්‍ය වර්ගත් පාසල් වලටත් තිබින් තියෙනවා. ඒ නිසා මේවට අපි අනිවාර්යයෙන්ම මේ දක්වම අපි හිටියේ මොකද්ද? ඇස්කම් වහගෙන, ඇස් වහගෙන, කන් වහගෙන තමයි හිටියේ. අපිට ඇහෙන්නේ නැහැ මුකුත්. ඒ නිසා මම ඊටාම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා මේ ඉන්න ප්‍රජාව සියලු දෙනා අපි එකතු වුණොත් මේ ගමන ලස්සන ගමනක් යන්න පුළුවන්. එහෙම නැතු වුණොත් අපි නිහඬව ඉන්නවා කියන්නේ අපි සයිලන්ට් නම් අපි ඒගොල්ලන්ට උදව් කරා සමානයි. මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවට උදව් කරා සමානයි. එහෙම නැත්නම් මත්ද්‍රව්‍ය ජාවාරම් මේ අබ්බැහි වෙන්න අයට තව උදව් කරා සමානයි. ඒ නිසා රටට විනාශයක් අපි නිහඬ වීම. අපි නිහඬ වෙනවා කියන්නේ රටට විනාශයකට ලං කරනවා. අනිත් අයට විනාශ වෙන්න ඉඩ දෙනවා. වේසනේ තව ව්‍යාප්ත කරන්න ඉඩ දෙනවා. ඒ නිසා අපි හැමෝම එකතු වෙලා මේකට උදව් කරමු. මේ යන වැඩසටහනට උදව් කරමු. ඇත්තටම මේ මත්ද්‍රව්‍ය මේ අබ්බැහි උවන් පිළිබඳව කතා කරොත් මේකේ අර මම කිව්වා මුලින්ම සඳහන් කරේ අපි හැමෝගෙම වගකීම් විරහිත ක්‍රියාකලාපේ නිසා තමයි මත්ද්‍රව්‍ය වලට අබ්බැහි වෙන්නේ. පළවෙනි කොහෙද අපේ සමාජිකයෝ ඉන්නේ කොහෙද? පවුල තුල. පවුලේ අම්මා තාත්තගේ වගකීම් අපි පැහැරලා තියෙනවා. දරුවා යහමකට අරගෙන නැහැ අපි. ඊළඟට මේ වගේ දේවස්ථාන වලට දරුවෝ කැඳවගන්නේ නැහැ. ඒ නිසා තමයි අපේ පල්ලිය, පන්සල, කෝවිල මේ සියලු දේවල් වලින් දරුවෝ ඈත් වෙන්න අරගෙන තියෙනවා. ඒ නිසා අපි පුළුවන් තරම් උත්සාහ කරමු පන්සල්, පල්ලි, කෝවිල් තුලට ගන්න. ඒ තුලින් අපිට පුළුවන් යහමඟ කියා දෙන්න. ඇත්තටම අර කියනවා අධ්‍යාපනය ලබනකොටත් අධ්‍යාපනය ලබන්න ඕන බැලන්ස් এডুকেෂන් එකක්. මොනවාද? එක පැත්තකින් এডুকেෂන් එක එනවා වගේම අනිත් පැත්තෙන් එන්න ඕනේ මේ පූජනීය ස්ථාන වලින් ලබන දැනුම. පන්සලෙන් පල්ලියෙන් ලබන දැනුම එන්න ඕනේ. එහෙම නැත්නම් අන්බැලන්ස් এডুকেෂන් එකක් තමයි දරුවට ලැබෙන්නේ මොලේට. ඒ නිසා අපි හැමෝම එකතු වෙලා මෙතන ඉන්න මේ සියලු දෙනා අම්මලා තාත්තලා සියලු දෙනා එකතු වෙලා මේ බැතිමතුන් සියලු දෙනා එකතු වෙලා පූජක පක්ෂයේ ඔක්කොම එකතු වෙලා මේ වැඩසටහන අපි උදව් කරමු. මෙතනදී උදව් කරන විදිහ ක්‍රම කීපයක් තියෙනවා. මේ පුනරුත්ථාපන වැඩසටහන ක්‍රම දෙකකට සිද්ධ වෙනවා. එකක් තමයි වොලන්ටියර් රිහැබිලිටේට් වෙන්න පුළුවන්. එහෙම සිස්ටම් එකක් තියෙනවා. ස්වේච්ඡාවෙන් පුනරුත්ථාපනය වෙන්න අවස්ථාව තියෙනවා. ඒ පුනරුත්ථාපන ඇක්ට් එකේ 2007 අංක 10 දරන ඇක්ට් එකේ තියෙනවා පුනරුත්ථාපනය වෙන්න ක්‍රම දෙකක්. එකක් ස්වේච්ඡාවෙන්, අනිත් එක ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙන්නේ නැත්නම් අපිට පේනවනම් මේ සමාජයේ පුනරුත්ථාපනය විය යුතුයි කියන තැන ඉන්න පුද්ගලයෝ ඉන්නවනම් අපිට පුළුවන් එයාව පුනරුත්ථාපනය කරන්න එයාගේ කැමැත්ත නැති වුණත්. ඒකට අපිට සහාය දෙන්න පුළුවන්. ප්‍රදේශවාසීන්, ගම්වාසීන් විදියට අපිට සහාය දෙන්න පුළුවන්. මේකට මේ පුනරුත්ථාපනය කළ යුතු කෙනෙක් ඉන්නවා. ඒ නිසා ඒකට උදව් කරන්න පුළුවන්. මේ වෙනකොට සීතාවකපුර පොලිස් කොට්ටාසය පුරාම දැනුවත් කිරීම කරනවා. විහාරස්ථානවල දැනුවත් කරනවා. දේවස්ථානවල දැනුවත් කරන මේ සියලු තැන්වල, පාසල්වල මේ සියලු තැන්වල දැනුවත් කරලා අපි ප්‍රජාව දැනුවත් කරනවා. ප්‍රජාව සවි බල ගන්නනවා. පුනරුත්ථාපනය කළ යුතු කෙනෙක් ඉන්නවා නම් අපිට දැනුම් දෙන්න. අපි ඊට පස්සේ පුනරුත්ථාපනය කරමු. ඒ වගේම තමයි මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෝ ඉන්නවා නම් ඒ පිළිබඳව අපිට දැනුවත් කරන්න. එතකොට පුළුවන් අපිට අවශ්‍ය කරන ඒ ක්‍රියාමාර්ග, නීතිමය ක්‍රියාමාර්ග ගන්න. අපි ඒගොල්ලන්ට විනාශ වෙන්න ඉඩ දෙන්නේ නැතුව යහමකට ගන්න උදව් කරන්න තමයි අපි හැමෝම එකතු වෙන්න ඕනේ. එහෙම නැති වුණොත් විනාශ වෙනවා. බල අපි නිහඬව හිටියොත් අපේ යුතුයකම අපිට කොල්ල නැහැ. අපි කවදා හරි අවසන් හුස්ම හෙළන වෙලාවේ අපිට මතක් කරන්න පුළුවන් වෙයි අපි තව මිනිහෙක් තව කාලයක් ජීවත් වෙන්න උදව් කරා කියලා. ඒ නිසා සතුටු වෙන්න පුළුවන් වෙයි අපි මැරෙන වෙලාවේ හොඳ ආත්මයක් ලබන්න අපිට හැකියාව ලැබෙයි. ඒ නිසා මේ දේවල් තමයි විශේෂයෙන් කියන්න අවශ්‍ය උනේ මට අද දවසේ. මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ කාරණා දෙකයි.
අනිත් එක තමයි දෙමව්පියන්ගේ වගකීම් විරහිතභාවය. අපි හැම වෙලේම දෙමව්පියෝ විදියට අපි ආරක්ෂා කරන්න උත්සාහ කරන අපි දරුවෝ. මොනවා කරත් අපි මොකද්ද කියන්නේ? මගේ දරුවා නිවැරදි. වැරද්දක් කරත් අපි මොකද්ද කියන්නේ? දරුවා නිවැරදි කියලා කියන්න උත්සාහ කරනවා. ඒක දරුවාට කරන ලොකු හානියක්. එක වතාවක් ඇමරිකාවේ තියෙන රෝද පුටුවන් මේ ඉලෙක්ට්‍රික් ඡායක තමයි තියෙන්නේ මරණ දඬුවම දෙන. මේ මරණ දඬුවමට නියම වෙච්ච දරුවෙක් මරණ දඬුවමේ අර වීල් ඡායකේ ඉලෙක්ට්‍රික් ඡායකේ ඉඳගෙන ඉන්න වෙලාවේ කරන්ට් එක දෙන්න ළඟයි. මරන්න ළඟයි දැන්. එයා ඉල්ලුවා යාට කොලයක් දෙන්න කියලා. කොලේකුයි පෑනකුයි. ඒ දෙන්න කියලා මෙයා කිව්වා. එයා ලියනවා දැන් කොලේ ලියනවා. ඒ කොලේ දුන්නට පස්සේ කොලේ සහ පෑන. එයා කියනවා මේ ලියුම ලියන්නේ කාටද? අම්මට. අම්මට ලියලා කියනවා අම්මේ ඔයාට මතකද මම මගේ සහෝදරයාගේ රස කැවිලි ටික හොරකම් කරගෙන කනකොට ඔයා මොකද කරේ? මාව අගය කළා. ඊළඟට අල්ලපු ගෙදර ගිහිල්ලා දේවල් හොරකම් කරගෙන ආවිලා ගෙදර තියෙනකොට අම්මා උදව් කරා මට අගය කරා. ඊට පස්සේ අල්ලපු ගෙදර යාළුවාගේ බයිසිකලේ ගෙදර හොරකම් කරගෙන ගෙදර ඇවිල්ලා තියාගෙන ඉන්නකොට අම්මා ඒක හැංගුවා. අගය කරා. මම අපරාධ කරලා ගෙදර ඇවිල්ලා ඉන්නකොට අම්මා ඒවට අගය කරා. ඒවැ ප්‍රතිඵලයක් විදිහට තමයි මට අද මේ ඉලෙක්ට්‍රික් චෙයායක හිමි වෙලා තියෙන්නේ. ඒ නිසා මට විතරක් නෙවෙයි මේ ඉලෙක්ට්‍රික් චෙයායක හිමි වෙ යුත්තේ. ඔයත් මේ ළඟින්ම ඉඳ ගන්න ඕනේ මේ ඉලෙක්ට්‍රික් චෙයායකේ. ඒ කියන්නේ අම්මටත් අම්මා කරපු නරක දේවල් අම්මා අර දරුවා අගය කරපු නිසා තමයි වැරදි කරනකොට අගය කරපු නිසා තමයි අද දවසේ මේ පුද්ගලයාට මරණ දඬුවම හිමි වෙලා තින්නේ විදුලි පුටුවේ. ඒ නිසා ඒ පුතා කියනවා මම මේ පණිවිඩය යනකොට මේ ලියුම ගෙදරට යනකොට මම මැරිලා හිඳී හම්මේ මෙවැනි දේවල් කරන්න එපා ලෝකේට මව වැනි මේ වැනි දෙයක් හිමි වෙන්න පුළුවන් අනාගතයේදී තව කෙනෙකුට. ඒ නිසා අම්මලා තාත්තලා විදියට අපි පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ මගේ දරුවා වැරද්දක් කරනවා නම් ඒක පිළිගන්න. වැරද්ද කරනවා නම් පෙන්නලා දෙන්න. එහෙම නැතුනොත් අපි අපේ දරුවන්ගේ ජීවිතය විනාශ කර දැමීමක් තමයි කරන්නේ. ඒ නිසා අපි හැමෝම එකතු වෙලා මේ දරුවෝ ටික මේ අනාගත පරපුර මේ තරුණ ප්‍රජාව රැකගන්න අපි හැමෝම කැප වෙලා වැඩ කරමු කියලා පණිවිඩය තමයි අපිට දෙන්න විශේෂයෙන් අවශ්‍ය කරන්නේ. ශ්‍රී ලංකා පොලිසිය විදියට අපි කියන්නේ අපි හැමෝම එකතු වෙලා අර දන්වැලේ පුරුක් ටික එකට ශක්තිමත්ව තිබ්බොත් ඒ දන්වැල නැත්තම් ඒ පවුර කඩන්න බෑ කාටවත්. ඒ නිසා මේ ලංකාව ස්මද්‍රව්‍යයෙන් තොර සමාජයක් කරන්න අපි හැමෝම කැප වෙන්න ඕනේ. ඒ හැමෝම කැප වෙලා අපි මේ වැඩේ ජයග්‍රහණය කරමුයි කියන තැනට හැම දිනාටම ආරාධනා කරනවා. මතින්තර සමාජයක් බිහි කරන්නට අපි හැමෝම අත්වැල් බැඳගමු කියලා ඉල්ලීම කරමින් මගේ කතාව මේ කෙටි දේශනය අවසන් කරනවා. බෙහෙවින් ස්තුතියි ඔබ සියලු දෙනාටම සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාටම. බොහොම ස්තුතියි.